හෙලෝ මයි ඩාලින්ස් මං හිතනවා ඔයාලා හැමෝම සතුටෙන් හොඳින් ඇති කියලා. ඉතින් මං අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ජෙනරල් ටැරොට් රීඩින් එකක්. අද රීඩින් එකේ මං ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ ලව් ලයිෆ් එක ගැන. මොකද ආදරේ කරන අය ගොඩක් වෙලාවට රීඩින්ග්ස් ඉල්ලනවා, ජෙනරල් රීඩින්ග්ස් දාන්න කියලා ඉල්ලනවා. ඉතින් ඒ නිසා තමයි මං අද මේ වීඩියෝ එක ඔයාලට ගෙනාවේ. ඉතින් ඔයාලට පුළුවන් වෙනදා වගේම යුනිවර්ස් එකට සිතුවිලි දාලා මෙතන තියෙන ඉමේජස් වලින් ඔයාලට හිතට දැනෙන ඉමේජ් එක තෝරන්න. මොකද ඔයා ආදරේ කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයා ආදරේ හොයන කෙනෙක් නම් ඔයාට ක්‍රෂ් එකක් ඉන්නවා නම් එහෙම නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන් ෆැමිලි ලයිෆ් එකක් ගත කරන ඔයාට තමයි අද මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ. ඒ නිසා ඔයාට හිතට දැනෙන ඉමේජ් එක තොරන්න ඔයාගේ ආදරය ගැන හිතලා ඉදිරියේ කොහොමද කියලා හිතලා ඒ වගේම තමයි මේ රීඩින්ග්ස් වල දේවල් එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. ආදාළ කොටස විතරක් බලලා අවබෝධය ලබා ගන්න. ඒ වගේම තමයි මා ප්‍රයිවට් සම්බන්ධ කරගෙන ඔයාලගේ ටැරෝ රීඩින්ග්ස්, ඒන්ජල් ඇඩ්වයිස්, ගණේෂ රීඩින්ග්, ගණේෂ නිමිති, කවුන්සිලින්, හීලින්ග්, ඒන්ජල් පෙන්ඩුලම් රීඩින්ග්ස්, ස්පෙල් ට්‍රීට්මන්ට්ස් මේ හැම දෙයක්ම ඔයාලට ලබා ගන්න හැකියාවක් තියෙනවා. මගේ නම්බර එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන. ඒ වගේම වීඩියෝස් වල තියෙනවා. ඉතින් අදාළට අදාළ සෙෂන්ස් අරගෙන ඔයාලගේ ඒවට යොමු වෙන්න පුළුවන්. එහෙනම් ඔයාලට හිතට දැනෙන මේ කප්ස් තුනෙන් කප් එක තෝරන්න. මම හිතනවා ඔයාලා ඉමේජ් එකක් තෝරන්න ඇති කියලා. එහෙනම් අපි බලමු පළවෙනි ඉමේජ් එක තෝරපු ඔයාලට ඔයාලගේ ආදරේ ඉදිරිය කොහොමද කියලා. ආදරේ කරන ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් or බොයිෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, ක්‍රෂ් එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හස්බන්ඩ් or වයිෆ් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ආදරේ ඉදිරියේ ටිකක් ප්‍රශ්න බාධා තියෙන කාලයක් තියෙනවා. ඉතින් මේ කාලයක් තියෙන නිසා හොඳට හිතලා බලලා වැඩ කරන්න ඕනේ. ඒ වගේම ටිකක් ඒකාකාරී ජීවිතයක් ගත කරනවා වගේ කියලා හිතෙන්න පුළුවන්. කලින් තිබුණ ආදරේ ටිකක් අඩු වෙලා වගේ කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම ආදරේ කරන කාලේ තිබුණ එනර්ජි එක දැන් අඩු වෙගෙන යනවා කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඒ වගේම යම් කිසි දෙයක් නිසා ඔයාලා එක තැනක හිර වෙලා වගේ කියලා හිතෙන්න පුළුවන්. සමහරක් විට ආදරයට වඩා ඔයාලා අනිත් දේවල් වලට අවධානයක් දෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ථිකය ගැන හිතලා ආදරේ දේවල් මගහැරෙන අවස්ථාවල් තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙන්න එපා කියලා යුනිවර්ස් එකෙන් කියනවා. ජීවිතේ විඳින්න කියලා. ජීවිතේ විඳින්න නැතුව ඉන්න හදනවා වෙන්න පුළුවන්. ආස තැනකට යන්න, ආස විදියට ජීවත් වෙන්න, ආස දෙයක් කරන්න, ඒ දේවල්ට යොමු වෙන්න, බයෙන් ජීවත් වෙන්න එපා. සමහරක් විට බය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සතුටින් ඉන්න පුළුවන් වේද ඉදිරියේදී මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා ටිකක් බයක් සැකයක් තියනවා වෙන්න පුළුවන්. හැබැයි හිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට හොඳින් ඉන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි ජීවිතේ සතුටින් ජීවිතේ විඳින්න පාටි දාන්න ඒ වගේ ට්‍රැවල් කරන්න ඒ වගේ දේවල් වලට ගියොත් මුදල් මදි වෙයි කියලා බයක් දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ථිකයේ සුරක්ෂිතතාවය නැති වෙයි කියලා හිතෙන්න පුළුවන්. මොකද ආදරේ වගේම ආර්ථිකයේ පැත්තත් ඔයාලා ගොඩනගා ගන්න ඕනේ. ඒව මොන හරි ප්‍රශ්න බාධා වලට තියෙනවා නම් ඒ දේවල් අනිවාර්යයෙන්ම ගොඩනගා ගන්න. එතකොට තමයි ඔයාලගේ ජීවිතේ ඉදිරි දේවල් සක්සස් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ටිකක් ජීවිතේ සතුට විඳින්න ඒකාකාරී භවෙන් මිදෙන්න. මොකද ඒකාකාරී විදිහට ඉන්න ඔයාගේ ජීවිතේ නෙගටිව් දේවල් වලට ඇට්‍රැක්ෂන් වෙනවා වෙන්න පුළුවන්. සමහරකට ඔයාගේ වයිබ් එක මේ වෙනකොට නෙගටිව් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ හරහා ඔයාලා දෙන්න අතරේ ප්‍රශ්න බාධා ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ එනර්ජි පොසිටිව් කරගන්න ඕනේ. ටිකක් සබදාමත් එක ගත කරන්න ඕන ආස තැනකට යන්න. ඒ දේවල් වලට යොමු වෙන්න ජීවිතේ විඳින්න ඕන කාලයක් තමයි ඉදිරියේදී එන්නේ. ඒ නිසා බය නැතුව ජීවිතේ විඳින ආර්ථික සුරක්ෂිතතාවයත් ගොඩනගාගෙන ඔයාගේ ආදරෙත් ගොඩනගා ගන්න ඕනේ අනිවාර්යයෙන්. මේ වගේම තමයි ආදරේ ඔයා හොයන කෙනෙක් නම් ඒ වගේම ටිකක් ඔයාට ආදරේ හොයන දේවල් එක්ක පරණ මතකයන් නිසා ඔයාට අලුත් කෙනෙක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද සමහරක් විට ඔයාට කලින් කෙනා වගේ කෙනෙක් ඔයා හොයනා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කලින් කෙනාගේ මතකයන් නිසා එයාගේ ජීවිතයෙන් ඔයාට ඇති වුණ අමිහිරි දේවල් නිසා ඔයා හිතනවා ඔයාගේ ජීවිතේ ඉදිරියටත් ඒ වගේ දේවල් වෙයි කියලා. ඉතින් ඒ දේවල් ගැන හිතලා ඔයා බය වෙනවා වෙන්න පුළුවන්. බය වෙන්න එපා. හැමෝම එක වගේ නැහැ. ඒක නිසා බය නැතුව ඉදිරි තීරණ ගන්න. ඔයාට ඒ විදිහට ජීවිතේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ දේවල් ගැන හොඳට හොයලා බලලා තීරණ ගන්න. ඔයාගේ ලයිෆ් එකට එන පාර්ට්නර් ගැන හොඳට හොයලා බලන්න. ඒ කෙනා ඔයාගේ ජීවිතයට ආලෝකයක් වෙන්න ආදරය කරන්න පුළුවන් කෙනෙක්ද කියලා හොයලා බලන්න. සමහරක් විට ආදරේ නොලැබුණේ ආදරය ගැන හිතනවට වඩා ඔයාට ඔයාගේ දියුණු වෙන දේවල් එහෙම නැත්නම් ඔයාගේ සමහරක් විට ඔයා දැනට කරගෙන යන වැඩවලට හිත යොමු කරන නිසා වෙන්න පුළුවන්. ඔයාට ආදරයට අවධානය දෙන්න බැරි බිසි ලයිෆ් එකක් තියනවා වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාට ආදරේ මගහැරුණා වෙන්න පුළුවන්. ඒක නිසා මේ දේවල් ඒ විදිහට වෙන්න දෙන්න එපා. ටිකක් ආදරය ගැන හිතන්න. ඔයාට ආස විදිය කෙනෙක් හොයලා බලන්න. අනිත් දේවල් ගැන අනවශ්‍ය විදිහට කල්පනා කරන්න එපා. නෙගටිව් දේවල් අනවශ්‍ය විදිහට හිතන්න හදන්න එපා. එහෙම වුණොත් ඔයාට නෙගටිව් දේවල් විතරක් ඇට්‍රැක්ෂන් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ හිතන විදිය ටිකක් වෙනස් කරගන්න. ආදරේ හොයන විදිය වෙනස් කරගන්න. කලින් රිලේෂන්ෂිප් එකේ විදිහටම ආදරේ හොයන්න එපා. ඔයාට ඊට වඩා ආදරය කරන කෙනෙක් ඔයාට ඉදිරියට ලැබෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා හිර වෙලා ඉන්න දේ නිදහසෙන්. එතකොට තමයි ඔයාට ආදරය කරන්න ඔයාගේ හරිම විදිය ඔයාගේ ලයිෆ් පාර්ට්නර් ඔයාගේ ළඟට එන්නේ. එහෙම නැතුණොත් ඔයාගේ ඒ කෙනා ඔයාගෙන් ඈතට යන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම හොඳට හිතලා බලලා ඔයාගේ ලයිෆ් පාර්ට්නර් ඔයා තෝර ගන්න ඕනේ. ඒ වගේම ආදරේ ඇතුලේ ඔයාලා දෙන්න අතරේ ගර්ල්ෆ්‍රෙන්ඩ් or බොයිෆ්‍රෙන්ඩ් ඔයාලා දෙන්න අතරේ මොන හරි ප්‍රශ්න බාධා කරදර තිබුණා නම් ඒ දේවල් ටික ටික අඩු කරගන්න හැකියාවක් තියෙනවා. සමහරක් විට ඒ ඔයාලා දෙන්න අතරේ තිබුණ ප්‍රශ්න ටිකක් වැඩි තත්යකට යොමු වෙලා තියෙනවා වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි සමහරක් විට ආදරයේදී ඔයාලා දෙන්න අතර දේවල් ඔයාලා දෙන්න කතා කරන්නේ නැතිකම නිසා සමහරක් විට එයා පැත්තකටලා ඉන්න බලන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා બ્લોක් කරලා ඉන්න බලන වෙන්න පුළුවන්. එහෙම දේවල් වෙන්න දෙන්න එපා. ඔයා හරි එයා හරි ඒ දෙයට යොමු වෙන්න ඕනේ. පාර්ට්නර් ඔයාලා දෙන්නගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ් එක්කෙනෙක් ඒ දේ ගැන කතා කරලා මුලින් ඉස්සර වෙන්න ඕනේ. මොකද නැත්නම් දිගින් දිගටම ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. මොකද හිතේ තියෙන වෙනම දේවල්. ඔයාගෙන මවාගෙන ඉන්න ස්වරූපේ තවත් දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වැරදි අවබෝධය එයාගෙන් අයින් කරන්න පුළුවන් ඔයාටම විතරයි. මොකද වටේ ඉන්න අය කියන්නේ අපි වටා ඉන්න පිරිස. කියන්නේ අපි යාළුවෝ වෙන්න පුළුවන්, නෑදෑයෝ වෙන්න පුළුවන්, ළඟම ඉන්න අය වෙන්න පුළුවන්. ඒ අය අපිට උදව් කරයි, අපිට අනිවාර්යයෙන්ම හදවතින් සපෝට් කරයි කියලා අපිට හිතන්න බෑ. ඒක නිසා ඒ අය නිසා සමහරකට ඔයාලගේ ආදරේදී ප්‍රශ්න ඇති වුණා වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ විදිහට ප්‍රශ්න ඇති කරගන්න එපා. අනවශ්‍ය දේවල් ඇති වෙන්න ඔයාලා දෙන්නගේ අවබෝධය ගොඩනගා ගන්න. එතකොට තමයි ඔයාලා දෙන්න අතර ආදරේ ඔයාලගේ ලව් ලයිෆ් එක හොඳ විදිහට ගත කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔයාලට ඔයාලා ගැන හිතන්න වෙලාවක් නැති වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිසි තත්ත්වයක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි ප්‍රශ්නයක් නිසා ඒ ප්‍රශ්න ඇතුළාන්තයට හිර වෙලා ඒ දේ ඕපන් කතා කරන්නේ නැතුව ඒ ප්‍රශ්න නිසා ඔයාලා ටිකක් ඈතට වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒක හින්දා අනිවාර්යයෙන්ම ඒ දෙට ඉන්න එපා. ඕපන් කතා කරන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දේ ගැන කතා කරලා ඒ දේ ෂෙයා කරගෙන ඒ දේ අනිවාර්යෙන් ක්ලියර් කරගන්න. එතකොට තමයි ඔයාලා දෙන්න අතර හොඳ අවබෝධයක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලගේ ආදරේ වගේම ඔයාලගේ අනිත් දේවලුත් ප්ලෑන් කරන්න. එතකොට ඔයාලා දෙන්නගේ ආදරේ සක්සස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද ආදරේ වගේ මේ කියන්නේ ලව් ලයිෆ් එක වගේම ඔයාලා ඉගෙන ගන්න දේවල් වෙන්න පුළුවන්, ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ජොබ් එක වෙන්න පුළුවන්, ඔයා දියුණු වෙන්න බලන දේවල් වෙන්න පුළුවන්. අන්න ඒ දේවල් ප්ලෑන් කරන්න. ඒ දේවල් ගොඩනගා ගන්න ගමන් ඔයාලගේ ආදරේ ගොඩනගා ගන්න උත්සාහ ගන්න. එතකොට තමයි ඔයාලගේ දෙන්න අතර හොඳ සක්සස් එකකට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ප්‍රශ්න බාධා තියෙනවා නම් ප්‍රශ්න බාධා ටික ටික නැති වෙලා යන්න පුළුවන්කම තියෙනවා. බයෙන් ඉන්න එපා. ඔයාලට සමහරක් විට ඔයාගේ පාර්ට්නර් නැති වෙයි කියලා හිතෙන්න පුළුවන්. ඔයාව ටිකක් සැක කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාව ටිකක් නීති දාලා හිර කරන්න හදනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අනවශ්‍ය දේවල් හිතනවා නම් නෙගටිව් දේවල් හිතනවා නම් ඒ දේවල් අයින් කරන්න. මොන හරි දේවල් තියෙනවා නම් ඒ දේවල් ඕපන් කතා කරන්න. මොකද තමන් විසින් ඒ දේ හිතේ ඇතුළාන්තයෙන් හිතනවට වඩා ඒ දේ ගැන කතා කරනකොට අපිට ඒ දේ ගැන අවබෝධය ලැබෙන්නේ. ඒක නිසා දෙන්නට දෙන්න අවබෝධය ගොඩනගා ගන්න ඕපන් කතා කරන්න. එතකොට තමයි ඔයාලගේ දේවල් ඉස්සරහට සක්සස් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රශ්න බාධා තියෙනවා නම් ඒ ප්‍රශ්න බාධා නැති කරගෙන ඉස්සරහට හොඳින් ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි හිර වෙලා ඉන්න සිතුවිලි වලින් එළියට එන්න. හිර වෙලා තියෙන දේවල්. ඒ කියන්නේ ඔයා හිතන පතන දේවල් වෙනස් කරගන්න ටිකක්. ඔයා හිතනවා සමහරක් විට එයා ගැන සමහර දේවල්. ඒ දේවල් ඇත්ත නොවෙන්න පුළුවන්. ඒ හින්දා එයා දිහා ඇත්ත විදියට බලන්න. එතකොට තමයි ඔයාලට සතුටින් ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අනවශ්‍ය දේවල් ඔයාලගේ ජීවිතෙන් අයින් කරලා දාන්න ඕනේ. එතකොට තමයි ආදරෙන් සතුටින් ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම ෆැමිලි ලයිෆ් එකක් ගත කරන ඔයාලට ටිකක් ආදරේ ඇතුලේ. ඒ කියන්නේ ඔයාලගේ ෆැමිලි ලයිෆ් එක ඇතුලේ ටිකක් ගැටුම් ඇති වෙන්න පුළුවන්. සමහරක් විට ජොබ් එකේ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා කරගෙන යනවා. වගේ හස්බන්ඩ් වයිෆ් කරගෙන යන අනිත් වැඩ නිසා ආදරේ මගහැරලා තියෙනවා වෙන්න පුළුවන්. සමහරක් විට වගකීම් යුතුකම් නිසා ඔයාලා දෙන්නව මගහැරන අවස්ථාවල් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම ඕනට වඩා ඔයාව පාලනය කරන්න හදනවා වෙන්න පුළුවන්. ඒ වගේම නීති දානවා, සැක කරනවා, ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ විදිහට ප්‍රශ්න ඇති වෙන්න ඉඩ දෙන්න එපා. ඔයාගේ වටපිටාවේ ඉන්න අය නිසා සමහරක් විට ඔයාලා දෙන්නගේ ෆැමිලි ලයිෆ් එකේ ගොඩක් ප්‍රශ්න බාධා ඇති වුණා වෙන්න පුළුවන්. හැබැයි අනිත් අය කියන දේවල් හිතන්න එපා. ඒ ඇතුලේ ඔයාලා දෙන්නගේ දේවල් ඔයාලා දෙන්න කතා කරලා විසඳ ගන්න ඕනේ. එතකොට තමයි ඔයාලගේ අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනගන්නේ. ඒ නිසා නීති දාන්න එපා. නීති දාලා හිර කරන එකෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා නිදහස දෙන්න ඕනේ. එතකොට තමයි ජීවිතේ විඳින්න ලැබෙන්නේ. සමහරක් විට සමහර තැන්වලදී ඔයාලට ආත්මార్థකාමී විදිහට සලකන අවස්ථාවල් තියෙන්න පුළුවන්. ඒ නිසා ගැටුම් ඇති වෙනවා වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් අවබෝධයෙන් වැඩ කරන්න. එතකොට තමයි ඔයාලට මේ දේවල් ටික ටික නැති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද සමහරක් දේවල් ඔයාලට මේ අතුලාන්තයේදී ඔයාලට පෙනෙන දේම නෙමෙයි සිද්ධ වෙන්නේ. සමහරක් විට ඇත්ත කතා කරන්නේ නැති වෙන්න පුළුවන්. ඇත්ත සිදුවීම් කියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ දේවල් හිතේ තියාගෙන ඔයාලා දෙන්න අතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ප්‍රශ්න निराකරණය කරගන්න, ප්‍රශ්න කතා කරගන්න. එතකොට තමයි ඒ දේවල් විසඳ ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ විදිහට ඔයාලගේ අවබෝධය වඩනගා ගන්න. එතකොට ෆැමිලි ලයිෆ් එක ඔයාලා දෙන්න අතර හොඳ අවබෝධයක් එක්ක ඉස්සරහට හොඳින් ඉන්න පුළුවන්කම තියෙනවා. මම හිතනවා ඔයාලට අද රීඩින් එක පැහැදිලි වෙන්නේ නැති කියලා. අද රීඩින් එක දැකපු ඔයාලා අනිවාර්යයෙන්ම යුනිවර්ස් එකට තැන්ක් යූ කරන්න මේ වීඩියෝ කොටද අහම්බෙන් දකින්න සැලැස්සුවට. එහෙනම් මම දැන් බලන්න හදන්නේ දෙවෙනි ඉමේජ් එක තෝරපු ඔයාලට ඔයාලගේ ආදරයේ ඉදිරිය කොහොමද කියලා. දෙවෙනි ඉමේජ් එක තෝරපු ඔයාලට ගොඩක් හොඳයි. ගොඩක් ලොකු එනර්ජියක් තියෙන කාලයක් තමයි ඉදිරියේදී එන්නේ ඔයාලගේ ලව් ලයිෆ් එකට. ඉතින් ඔයාලට යුනිවර්ස් එකේ බ්ලෙසින්ස් තියෙනවා. දෙවෙනි ඉමේජ් එක තෝරපු ඔයාලා අනිවාර්යයෙන්ම යුනිවර්ස් එකට thank you කරලා කමෙන්ට් කරන්න. ඒ වගේම මේ මොහොතේම මේ වීඩියෝ එක දකින්න ඔය ඇස් දෙක අහලා පොඩ්ඩක් ඇස් දෙක වහගෙන හොඳට හිතන්න මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවට විශ්ව මාතාවට මේ යුනිවර්ස් එකට අනිවාර්යයෙන්ම thank you කරන්න. හදවතින් thank you කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම තමයි දෙවෙනි ඉමේජ් එක තෝරපු ඔයාලට ඔයාලගේ ආදරේ ඉදිරිය ක්‍රෂ් එක වෙන්න පුළුවන්, ගර්ල්ෆ්‍රෙන්ඩ් එක බොයිෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, හස්බන්ඩ් එක වයිෆ් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට ඉදිරියේ ආදරේ හොඳ අවබෝධයක් ගොඩනගෙනවා, තියුණු මනසකින් යුතුව ඔයාලට වැඩ කරන්න හැකියාව තියෙනවා, ප්‍රශ්න බාධා නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට අලුත් ඉදිරියට හිතලා වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට සක්සස් ලයිෆ් එකකට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයාලගේ ආදරේ වෙනුවෙන් ඇක්ෂන් ප්ලෑන් එකකට යන වැඩ කරන්න. ඇක්ෂන් එකක් ගන්න ඕන තැන් වල ඇක්ෂන් එක ගන්න. එතකොට තමයි සක්සස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තමයි new way thinking ඔයාට බලවත් හිතක් ලැබෙනවා. ඔයාගේ බලවත් හිතත් එක්ක ඔයාට ලොකු එනර්ජියක් මේ යුනිවර්ස් එක කරා ලැබෙනවා. ඔයාලගේ ආදරය වෙනින් ඒක නිසා මේ එනර්ජිය ඔයාට ගන්න යුනිවර්ස් එකෙන් ලැබෙන ස්පෙෂල් බ්ලෙසින් එකක් තමයි ඔයාට ලැබෙන්නේ. මොකද ඔයාලට හොඳ කාලයක් තියෙන නිසා, ගොඩක් හොඳ කාලයක් තියෙන. ඒක නිසා අනිවාර්යෙන් මේ අවබෝධය ගොඩනගා ගන්න ඔයාලගේ ආදරය වෙනුවෙන්. ඉතින් දැනටමත් ආදරය හොයන කෙනෙක් නම් ඔයාට ආදරය ලැබෙන්න පුළුවන්. හැබැයි ටිකක් සිතුවිලි වල වෙනසක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හිතන පතන විදිය ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ටිකක් හිතන විදිය වෙනස් කරලා බලන්න. එතකොට ඔයාට ඔයාගේ හිතන ආදරේම ලැබෙන්න පුළුවන්. මොකද යුනිවර්ස් එකෙන් ඔයාට සපෝට් එක තියෙනවා. ඔයාට ආදරය කරන හොයන විදිය කෙනෙක් ඔයාට ලැබෙන්නේ. ඒක නිසා ඒ හරහා ඔයාට අලුත් පාර්ට්නර්ෂිප් එකක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ලැබෙන කෙනා හොඳයි ටිකක් සැර චරිතයක් වගේ කෙනෙක්, ඇක්ටිව් කෙනෙක්. ඒ වගේම එයාට හැම වෙලාවකම ෆ්‍රෙෂ් අයිඩියාස් තියෙනවා. වෙනස් විදිහට හිතලා වැඩ කරන කෙනෙක්, අලුත් අදහස් තියෙනවා. ඒ අදහස් වලට අනුව එයා වැඩ කරන. ඒ වගේම තමයි ටිකක් ඉක්මන්කාරී කෙනෙක්. කියන්නේ වැඩේට බහිනවා. ඒ දේ ගැන හොඳට හිතලා බලලා වැඩ කරන. එයාට ඕනම ප්‍රශ්නකදී ඇත්ත විදිහට දැනගන්න ඕන කෙනෙක්. ඒක නිසා ඕනම ප්‍රශ්නයක් එයාට આવත් ඒ ප්‍රශ්න ඉවර කරන්න ඕනේ. එයාට. ඒ කියන්නේ ප්‍රශ්න ගැන හිතා තැවෙන කෙනෙක් නෙවෙයි. ඒ දා ගැන හිතලා ටිකක් ඈතටලා ඉන්න බලන කෙනෙක් නෙවෙයි. ප්‍රශ්නයක් වුණත් ඒ ප්‍රශ්නය ගැන හොයලා බලලා ඒ ප්‍රශ්නෙට අදාළ හේතුව ගැන හොයලා බලලා ඒ ප්‍රශ්න ඉවර කරන්න තමයි යාට ඕනේ. ඒක නිසා ඒ දේවල් යාට හරි විදිහට වෙන්න ඕනේ. සමහරක් වෙලාවට එයාට තියෙන්නේ වේස්ට් ෂාප් මවුත්. ඒ කියන්නේ සමහරක් විට එයාට ටිකක් සැර වචන කියන කෙනෙක් වෙන්න පුළුවන්. ටිකක් තරහ යන ටිකක් සැර අදහස් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මේ කෙනා මෙන්න මේ ගතිගුණ තියෙන කෙනෙක් ඔයාට ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා ගර්ල්ෆ්‍රෙන්ඩ් or බොයිෆ්‍රෙන්ඩ් නම් ඔයාලා දෙන්න අතරේ ප්‍රශ්න බාධා මොන හරි දේවල් තිබුණා නම් ඒ ප්‍රශ්න බාධා ඇති වෙලා ඒ ප්‍රශ්න බාධා තුලින්ම ඔයාලා අලුත් වෙනවා. ඒ කියන්නේ ඔයාලා ඒ ප්‍රශ්න දිහා අලුත් විදිහට හිතලා බලනවා. ඒ ප්‍රශ්න වෙන්න හේතුව ඒ දේ ගැන දැනගෙන ඔයාලගේ අඩුපාඩු හදාගෙන ආයෙමත් හොඳ විදිහට ඉන්න ඔයාලා උත්සාහ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ බැඳීමත් එක්ක තියෙන වේදනාත්මක දේවල් ආයෙ එන්නේ නැති වෙන්න ඔයාලා අඩුපාඩු හදාගෙන ඉදිරියේ සක්සස් කරගන්න බලනවා වෙන්න පුළුවන්. ඒ හරහා ඔයාලට අවබෝධයක් ලැබෙන්න පුළුවන්. ඉස්සරහට ඔයාලා කොහොමද වැඩ කරන්න ඕන, ඔයාලගේ ආදරේ දේවල් කරගෙන යන්න ඕනේ කොහොමද කියලා. එහෙම නැත්නම් ඔයාලට හිතෙනවා ආපු ප්‍රශ්න නිසා ගැලපෙන්නේ නැහැ කියලාත් හිතෙන්න පුළුවන්. ඔයාලා දෙන්න අතර ඒ අවබෝධය නිසා සමහරක් විට ඔයාලා ඈතට යන්නත් බලන්න පුළුවන්. ඒ නොගැලපීම අවබෝධය ගොඩනගා ගන්න නිසා. ඒ වගේම තමයි එහෙමත් නැත්නම් ඔය ප්‍රශ්න බාධා ඇති වුණ දේත් එක්ක ඔයාලගේ කනෙක්ෂන් එක මීටත් වඩා හොඳ ප්‍රබල තත්යකට ගොඩනගෙන්න පුළුවන්කම තියෙනවා. මොකද යුනිවර්ස් එකේ බ්ලෙසින්ස් ඔයාලට නොඅඩුව තියෙන නිසා. ඒ වගේම ෆැමිලි ලයිෆ් එකක් ගත කරන ඔයාලා දෙන්න අතර මොන හරි ප්‍රශ්න බාධා තියෙනවා නම් අනිවාර්යයෙන්ම දෙන්නට දෙන්න ඒ දේවල් ගැන කතා කරලා තීරණ ගන්න, අවබෝධය ගොඩනගා ගන්න. එතකොට තමයි ඔයාලා දෙන්න අතර හොඳ අවබෝධයක් ගොඩනගන්නේ. වගේම ප්‍රශ්න බාධා විසඳ ගන්න හැකියාව ලැබෙන්නේ. එහෙම නැත්නම් එක්කෙනෙක් ඒ දේ ගැන දැනගෙන අනිත් කෙනාට කියන්නේ නැතුව සමහරක් විට ඒ දේවල් නිසා පැත්තකට වෙලා ඉන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්න දෙන්න එපා. මොන හරි ප්‍රශ්නක් තියෙනවා නම් ඕපන් කතා කරන්න. ඒ දේවල් ෂෙයා කරගන්න. එතකොට තමයි මේ ප්‍රශ්න බාධා විසඳගෙන ඔයාලට හොඳින් ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. යුනිවර්සිටි බ්ලෙසින්ස් තියෙන නිසා ඔයාලට හොඳින් ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා දැනටම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් නැති කරගෙන ඉස්සරහට ඔයාලා හොඳින් ඉන්න. මොකද ඔයාලා දෙන්න අතර හොඳ සක්සස් එකකට යන්න පුළුවන්කම තියෙන නිසා. එහෙනම් මම හිතනවා දෙවෙනි ඉමේජ් එක තෝරපු ඔයාලට අද රීඩින් එක පැහැදිලි වෙන්නේ නැති. මොකද ඔයාලට හොඳටම හොඳයි. ඒ නිසා තියෙන අඩුපාඩු තියෙනවා නේද? හදාගෙන ඉදිරි දේවල් අනිවාර්යෙන් සක්සස් කරගන්න. මම දැන් බලන්න හදන්නේ තුන්වෙනි ඉමේජ් එක තෝරපු ඔයාලට ඔයාලගේ ආදරයේ ඉදිරිය කොහොමද කියලා. අද රීඩින් එකේ අන්තිම රීඩින් එක තමයි මේ තුන්වෙනි ඉමේජ් එක තෝරපු ඔයාලට. තුන්වෙනි ඉමේජ් එක තෝරපු ඔයාලට තමයි හොඳම රීඩින් එක එන්නේ. කියන්නේ ඔයාලට ගොඩාක් හොඳ කාලයක් එනවා. ලව් ලයිෆ් එක වෙනුවෙන් එන හොඳම ඉමේජ් එක තමයි තර්ඩ් ඉමේජ් එක. ඉතින් මේ ඉමේජ් එක තෝරපු ඔයාලට ගොඩාක් හොඳයි. හදවතේ ආදරේ සතුට රැඳෙන ආදරේ ලැබෙන කාලයක් එන්නේ. ගොඩාක් හොඳ කාලයක් ඔයාලට එනවා. ආදරේ ඇති වෙන්න පුළුවන්. සමහරක් විට ඔයාව අනිත් කියන්නේ ඔයාව තව කෙනෙක් ඔයාව ඇට්‍රැක්ෂන් කරගන්න බලනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අනිත් එක ඇට්‍රැක්ෂන් වෙන්න හදනවා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ හොඳ කාලයක් තමයි එන්නේ. ආදරෙන් තව කෙනෙකුගේ ජීවිතයට යන්න, තව කෙනෙකුගේ ආදරයට ඇතුල් වෙන්න හොඳ කාලයක් තමයි එන්නේ. ඉතින් ඔයාලට යුනිවර්ස් එකෙන් කියනවා ඔයා ඒ කෙනා වෙන්න කියලා. ඒ කියන්නේ ඔයා ආදරෙන් හැමෝම දිහා බලන්න. ආදරය, මෛත්‍රිය, කරුණාව යුනිවර්ස් එකට දාන්න. එතකොට ඔයාගේ පාර්ට්නර්, ඔයාගේ හරිම කෙනා ඔයාගේ ළඟට ඇට්‍රැක්ෂන් වෙන්න පුළුවන්කම තියෙනවා. සමහරක් විට ඔයාට හිතන්න නැති වෙලාවක හිතන්න නැති අවස්ථාවකදී බෝනස් එකක් වගේ, ඔෆර් එකක් වගේ ඔයාගේ හදවතට දැනෙන ආදරය. ඒ කියන්නේ අපි ආදරය හොයනකොට අපේ හිතේ සතුට දැනෙන කෙනෙක්නේ අපි හොයන්නේ. ඉතින් ඒ ඔයා හොයන කෙනා ඔයාට ලැබෙන්න පුළුවන්. මොකද ඔයා හදිස්සි වෙන්න එපා. ඔයා හොයන කෙනා ඔයාගේ ළඟට එනවා. හැබැයි ඔයාගේ ළඟට එනවා කියලා ඔයා ඒ දේ දිහා බලාගෙන ඉන්න එපා. ඔයා ඉස්සර වෙන්න ඕනේ. ඒ කෙනා ඉස්සර වෙන්නේ නැත්නම් ඔයා ඉස්සර වෙන්නම ඕනේ. ඔයාගේ ආදරය යා වෙනුවෙන් ප්‍රකාශ කරන්නම ඕනේ.
සමහරක් විට ඔයාලට තව කෙනෙක් කරහා මේ chance එක ලැබෙන්න පුළුවන්. ඔෆර් එකක් වගේ ලැබෙන්න පුළුවන්. ඔයාලට කවුරු හරි ප්‍රොපෝසල් එකක් ගෙනාවෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට ඔයාගේ ළඟම ඉන්න, ඒ කියන්නේ ඔයාගේ හිතට දැනුණු කෙනාම ඔයාගෙන් අහනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාළුවෙක් කරහා මේ දේ එනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ගෙදර අය හරහා ඔයාලට ඔයාගේ ආදරය කරන කෙනා ලැබෙන්න පුළුවන්. ඉතින් ආදරය හොයන කෙනෙක් නම් ඔයා මේ කාලේ ඔයාගේ ඔයාට හිතට දැනෙනවා හොයනම කෙනා ඔයාට ලැබෙන්න පුළුවන්කම තියෙනවා. අපි හදවතට දැනෙන කෙනානේ හොයන්නේ. ඉතින් ඒ කෙනාම තමයි ඔයාගේ ළඟට එන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේ දේ ගැන හරි ඇටෙන්ෂන් එකකින් ඉන්න. එහෙමත් නැත්නම් ඔයාගේ පැත්තෙන් ඔයා අනිවාර්යෙන් ඉස්සර වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කෙනා ඔයාලට මග ඇරෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයා මේ දේ ගැන හොඳට හිතලා බලලා වැඩ කරන්න ඕනේ. මොකද ඔයාලට යුනිවර්ස් එකේ බ්ලෙසින්ස් තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම යුනිවර්ස් එකට thank you කරන්න. ඒන්ජල්ස්ලාට දෙවියන්ට thank you කරන්න. මේ වීඩියෝ එක දකින්න ඔයා හැමෝම මේ වීඩියෝ එක දකින්න ලැබෙන්නේ යුනිවර්ස් එකේ බ්ලෙසින්ස් තියෙන නිසා අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න යුනිවර්ස් එකට thank you කරලා. ඒ වගේම ඔයාට ලැබෙන කෙනාගේ ගතිගුණ ගැන අපි කතා කරොත් එහෙම හදවතට දැනෙන කෙනෙක් ලැබෙන්නේ ඒ දේවල් ගැන ඒ විදිහට තමයි එයා ෆලෝ කරන්නේ තීරණ ගන්න හදවතින් මනසින් නෙවෙයි හිතට දැනෙන දේ තමයි එයා ගොඩක් හිතලා බල වැඩ කරන්නේ ගොඩක් දුක හිතන කෙනෙක් වගේම එයා ගොඩක් අට්‍රැක්ෂන් කරගන්න බලනවා අන් අයව ඒ වගේම ආදරණීය කෙනෙක් රොමැන්ටික් කෙනෙක් සමහරක් විට එයා ඒ කියන්නේ අර රොමැන්ටික් වුණාට නරක විදිහට හැසිරෙන කෙනෙක් නෙවෙයි ඒ වගේම එයා ගොඩක් අගය කරන්න කැමති අනිත් අය ගැන හොයලා බලනවා හොඳ විදිහකට හොඳ කෙනෙක් ඒ වගේම හැම දෙයකම ලස්සන දකින්නවා පොසිටිව් විදිහට හිතන කෙනෙක් ඒ වගේම තියෙන දේ ගැන සතුටු වෙන කෙනෙක් නෑ බෑ කියන කෙනෙක් නෙවෙයි හැම වෙලෙම ඒ දේ ගැන හොඳට හිතලා බලලා වැඩ කරන කෙනෙක්. ඒ කියන්නේ තියෙන දේ ගැන ගොඩක් හිතනවා. ඒ කියන්නේ පොසිටිව් එනර්ජියක් තියෙන කෙනෙක් තමයි එයා. එයා ගොඩක් විශ්වාසනීය කෙනෙක්. යාළුවෙක් විදිහට සහෝදරයෙක් විදිහට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට ඔයාට ළඟින් තියාගන්න පුළුවන් හොඳ පාර්ට්නර් කෙනෙක් තමයි ඒ කෙනාව. ඉතින් හොඳ එනර්ජි එකක් තියෙන කෙනෙක්. මෙන්න මේ වගේ ගතිගුණ තියෙන කෙනෙක් තමයි ඔයාට ඇට්‍රැක්ෂන් වෙන්නේ. ඒ වගේම තමයි ගර්ල්ෆ්‍රෙන්ඩ් නෝ බොයිෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන් හස්බන්ඩ් නෝ වයිෆ් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා අතරේ මොන හරි ප්‍රශ්න බාධා තිබුණා නම් ඒ ප්‍රශ්න බාධා නැති කරගෙන ඔයාලට ඉස්සරහට හොඳින් ඉන්න හැකියාවක් තියෙනවා. ඔයාලා අතරේ ඉස්සරහට ආදරය සක්සස් වෙනවා, ආදරය වර්ධනය වෙනවා. ඔයාලා දෙන්න අතර හොඳ අවබෝධයක් ගොඩ නැගෙනවා. ඉතින් මේ දේවල් ඉක්මනින් සිද්ධ වෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් ටික ටික නැති කරගන්න. ආදරය ගොඩක් ලැබෙනවා. ගොඩක් ආදරය ලැබෙන කාලයක් තමයි ඉදිරියේදී ඇති වෙන්නේ. ඒ වගේම මේ දේවල් හරහා හොඳ අවබෝධයක් ගොඩ නැගෙනවා. ඔයාලා ටිකක් ආදරෙන් ඉන්න පුළුවන්, ආස තැනකට යන්න පුළුවන්. ඒ වගේ ලස්සන තැනකට ගිහින් ටිකක් සතුටින් ඉන්න උත්සාහ කරන කෙනෙක් උත්සාහ කරන්න බලනවා වෙන්න පුළුවන්. ඔයාගේ පාර්ට්නර් වෙන්න පුළුවන් ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන් බොයිෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන් එහෙම නැත්නම් හස්බන්ඩ් නෝ වයිෆ් වෙන්න පුළුවන් මේ දේවල්ට යොමු වෙන්නේ ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ අවබෝධය ගොඩනගාගෙන ඔයාලගේ හිතේ සතුට ඇති කරගන්න මොකද ගොඩක් හොඳ කාලයක් තියෙන්නේ ඔයාලට ඔයාලගේ හිතේ සතුටෙන් ඉන්න පුළුවන් කාලයක් තමයි එන්නේ ඒ වගේම ඔයාලගේ ෆැමිලි ලයිෆ් එකේ වර්ධනය වෙනවා වගේම ප්‍රශ්න බාධා නැති කරගන්න පුළුවන්කම තියෙනවා ප්‍රශ්න තියෙනවා නම් ආදරේම දාන්න ෆැමිලි ලයිෆ් එකට වගේම ගර්ල්ෆ්‍රෙන්ඩ් නෝ බොයිෆ්‍රෙන්ඩ් ආදරේම දාන්න ආදරේ කරුණාව මෛත්‍රිය විතරක් මේ යුනිවර්ස් එකට ඔයාගේ පාර්ට්නර්ට දෙන්න එතකොට ඔයාට ඒ හරහා ලැබෙන්නේ ආදරේ මෛත්‍රිය කරුණාවම විතරයි මොනවායි ප්‍රශ්නයක් වුණත් ආදරෙන් ඒ දෙයට ප්‍රතිචාර දක්වන්න. කිසිම වෙලාවකදී ඒ දෙයට ඒ විදිහටම කරන්න හදන්න එපා. මොකද එතකොට ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගතිගුණ ඇති කරගන්න. එතකොට තමයි ප්‍රශ්න බාධා නැති කරගෙන ඔයාලා දෙන්න අතරේ හොඳ අවබෝධයක් ගොඩනගා ගන්න හැකියාව තියෙන්නේ. මොකද ඔයාලා හැමෝටම තුන්වෙනි ඉමේජ් එක තෝරපු ඔයාලට යුනිවර්ස් එකේ බ්ලෙසින්ස් තියෙනවා වගේම ආදරේ සම්බන්ධව තියෙන හොඳම එක තමයි තුන්වෙනි ඉමේජ් එක. මම හිතනවා ඔයාලට අද රීඩින් එක පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් මම ඔයාලට ආයෙත් වීඩියෝස් අරගෙන ඉන්න. සියලු දෙනාටම බුදු සරණයි ගන්ධ වගේ පිටේ දේවතාවුන්ගේ පිහිටයි.